හායි කොහොමද ඔයාලට මේ තියෙන්නේ අපේ රූම් එක. ඉතින් අපි අද ලෑස්ති වෙන්නේ අපේ රූම් එක සුදු පුතා ඉන්න කලින් එයාට සුදුසු විදිහට ලෑස්ති කරන්න. මේ තියෙන්නේ දැනට අපේ රූම් එක තියෙන විදිහ. ඉතින් ලොකු වෙනස්කම් නම් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ලොකු ඉඩකුත් නැහැ අපේ රූම් එකේ. එහෙනම් අපි ඉක්මනින්ම රූම් එක ක්ලීන් කරලා රූම් එක ලස්සන කරන්න පටන් ගමු. මට ඒ වෙනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ. ඉතින් අපි දෙන්න අද හරි ආසාවෙන් තමයි මේ වැඩේ කරන්න පටන් ගත්තේ. මොකද සුදු පුතා එනකන් අපි නවිසෙන් ඇඟිලි ගන්නගෙන ඉන්නේ. අපි දැන් අපේ චූටි පුතාගේ කොට් එක හදන්නයි යන්නේ. මමත් මට පුළුවන් විදිහට පොඩි සපෝට් ටිකක් දුන්නා මේ වැඩ ටික කරගන්න. ඒ අතර මේ දවස්වල මගේ ආසම බබල් ටී එකත් ඔන්න ඇවිල්ලා ඒකෙත් රස බලලා ඊළඟට ආයෙත් වැඩ ටික පටන් ගන්නවා. මගේ තියෙන පෙරේතකම මම මෙතෙන්ට එලා බලන්න හිටියේ අනිත් එකෙත් රස බලන්න. ඒකත් නරකම නෑ වගේ. ඒ වුණාට මම ආසම චොකලට් එක. හරි බ්‍රේක් එක ඉවරයි. අපි දැන් ආයෙත් වැඩ පටන් ගමු. දැන් ඇවිල්ලා තියෙන්නේ මම ආසාවෙන් බලන් හිටපු වෙලාව. ඉතින් මේ වගේ වැඩවලට මම හරිම ආසයි. අපි දෙන්නත් එක එකතු වෙලා මේ ස්ටිකර්ස් ටික ලස්සනට අලවන්නයි හදන්නේ. අපි මේ ස්ටිකර් එක ගත්තේ මෙතන කබඩ් එකේ අලවන්න හිතාගෙන. ඒ වුණාට ඒ කබඩ් එකේ කලර් එකත් එක්ක ස්ටිකර් එක අලවුවම පේන්නේ නැහැ. ඒ නිසා අපි ඒක පිටියේ අලවන්න තීරණය කළා. රෑ වෙනකන් හිමීට අපි රූම් එකේ වැඩ ටික ඉවර කරා. ඉතින් දැන් මේ විදිහට තමයි අපේ රූම් එක තියෙන්නේ. සඳ කතාව මා පතනා හැඟුම් වී පෙමිනා ඔබ නිසාම මානි වෙනා පෙම සිත මගේ සුව විඳිනා පෙම වෙහිලා නැහැවිලා සිත මගේ සුව විඳිනා. මේ වීඩියෝ එක බලපු ඔයාලත් ඔයාලගේ අදහස් කියාගෙන යන්න කොහොමද අපේ රූම් එක ලස්සනයිද කොහොමද කියලා. ඉතින් අපිට ඕනේ හරි සරල විදිහට ලස්සනට රූම් එක ඩෙකරේට් කරගන්න. එහෙනම් අපි යනවා. බයි බයි. පරිස්සමින් ඉන්න ඔයාලා.